සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම දුලා ක්‍රියේට්ස් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ සිංහලෙන් Photoshop A to Z කියලා දෙන මේ වීඩියෝ සීරීස් එකේ එපිසෝඩ් නම්බර් 7 එක. ඉතින් එපිසෝඩ් නම්බර් 7 එක බලන්න කලින් කට්ටියකින් ඉල්ලනවා මගේ මේ වීඩියෝ සීරීස් එකේ අනිත් එපිසෝඩ් ටිකත් බලන්න ඉන්න. ඒ වගේම එපිසෝඩ් ටික බලලා එපිසෝඩ් ටික කොහොමද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ එපිසෝඩ් නම්බර් 7 වලින් මම කතා කරන්න යන්නේ ගොඩක් කට්ටිය ඉල්ලපු golden text එක. ඉතින් මෙතන මේ thumbnail එකෙන් මම දාලා තියෙන golden text එක. ඉතින් golden text එක නෙමෙයි ඕනම කලර් එකක් ඔයාලට මේක ඇතුලේ දාගන්න පුළුවන්. ඉතින් මේක හදාගන්න විදිය ඔයාලට කියන්නේ නැතුව මම මේ වීඩියෝ එක යටින් description එකේ ඔයාලට දාන්නම් Google Drive link එකක්. ඒකෙන් ඔයාලට පුළුවන් මේකේ template එක download කරගන්න. ඉතින් Photoshop තියෙන කට්ටිය ඔයාලට පුළුවන් මේ template එකෙන් ඔයාලගේ මේ text effect එක ඔයාලගේ ඕනම ෆොටෝ එකකට ඇඩ් කරගන්න. ඉතින් අපි බලමු කොහොමද අපි ඒක කරන්න කියලා. අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයාලගේ Photoshop එක මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් ඕපන් කරගත්තට පස්සේ මම මගේ වීඩියෝ එක යටින් description එකේ දීලා තියෙන link එකක් එකකින් ගිහිල්ලා ඔයාලට මේ ෆයිල් එක download කරගන්න පුළුවන්. ඉතින් මේ ෆයිල් එක zip ෆයිල් එකක් විදිහට තියෙන extract කරගෙන මෙන්න මේ විදිහට pst ෆයිල් එකක් විදිහට convert කරගෙන ඔයාලට පුළුවන් ඒක මේ Photoshop එක ඇතුලේ ඕපන් කරගන්න. ඉතින් මේ විදිහට loading screen එකක් පැටිලා ඔයාලට ඕපන් වෙන ඔයාලගේ golden text එක preview වෙන ඔයාලගේ Photoshop එක ඇතුලේ. ඊළඟට ඔයාලගේ මෙතන layer panel එකට ගිහිල්ලා මෙතන උඩ තියෙනවා උඩම. ඉතින් උඩම බලා ගන්න පුළුවන් ඔයාලට layer එකක්. ඉතින් ඒක ඔයාලා double click කරගන්න මම මේ පෙන්නන විදිහට. ඉතින් double click කරගෙන ඉවර වුණාට පස්සේ මේ විදිහට ඔයාලට text layer එක open වෙනවා. වෙනම window එකකින් තමයි open වෙන්නේ. ඔයාලට මේ window එකෙන් open වෙන text layer එක ඔයාලට කැමති විදිහට customize කරගන්න පුළුවන්. ඔයාලගේ text එකක් දාලා. ඉතින් text tool එක T press කරලා ඔයාලගේ keyboard එක උඩින් ඔයාලට text tool එක ගන්න පුළුවන්. ඉතින් ඒක අරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ කැමති text එකක් මෙතන දෙන්න. ඔයාලට golden text එක කරගෙන ඕනේ. text එක මෙතන type කරලා ඔයාලට මම මෙතන මේ text එක type කරලා ඉවරලා පොඩ්ඩක් මේක zoom කරලා බලනවා pixelate වෙලාද කියලා. ඔය සමහර වෙලාවට quality අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මම පොඩ්ඩක් zoom කරගෙන මම move tool එක අරගෙන ඔයාලට මෙන්න මේ විදිහට මගේ text එක resize කරනවා. text එක resize කරගන්න control plus T ඔබලා ඔයාලට පුළුවන් මේ text එක ඔයාලට කැමති විදිහට resize කරගන්න. ඉතින් resize කරගන්නේ අර අපේ text layer එකට ගැලපෙන විදිහට තමයි මම පොඩ්ඩක් text එක resize කරගන්න. ඊට පස්සේ ඔයාලට control S ඔබලා ඔයාලට පුළුවන් මේ text layer එක save කරගන්න. text layer එක save කරගත්තට පස්සේ අතනට අර අනිත් window එක ඉතින් ওই විදිහට පොඩි loading screen එකක් වැටිලා තමයි ඒක save වෙන්නේ. ඉතින් අනිත් පැත්තට ගිහලා බලපුවම ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් මෙතනිනුත් ඔයාලට save කරගන්න පුළුවන්. මම නිකම්ම පෙන්නන්නම් ඔයාලට අනිත් window එකට ගිහිල්ලා කොහොමද අපේ text layer එක දැන් තියෙන්නේ කියලා. ඉතින් මේ බලන්න මම අර resize කරගත්ත text එක පොඩ්ඩක් ලොකු වැඩි වෙලා තියෙනවා අපේ text layer එකත් එක්ක. ඉතින් මම ආයෙත් අර විදිහට double click කරගෙන මම පොඩ්ඩක් control plus T ඔබලා අපේ text එක පොඩ්ඩක් පොඩි කරගන්නවා. අපේ අර තිබ්බ ටික ගාන පොඩ්ඩක් වැඩි වෙන එක නිසා පොඩ්ඩක් text එක පොඩි කරගන්න. ඉතින් ඊට පස්සේ ආයෙත් අපිට පුළුවන් control S press කරලා හරි ඔයාලට save කරගන්න. නැත්නම් මම පෙන්න අපේ විදිහට file එකට ගිහිල්ලා save කරාට පස්සේ ඔයාලට එතනනොත් save කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ golden text එක ඔයාලට create කරගන්න. ඉතින් ඊළඟට බලමු අපි කොහොමද මේකේ color වෙනස් කරලා ඕනම දෙයක් කරගන්න කියලා. ඉතින් text template එකේ ඔයාලට පේන විදිහට සම්පූර්ණයෙන්ම ඔයාලගේ text එක reveal වෙලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ stars වගේ පේනවනේ. ඉතින් ඒ stars ටික ඔයාලට පුළුවන් අවශ්‍ය විදිහට ඔයාලගේ text එකට ගැලපෙන විදිහට හදාගන්න. ඉතින් මෙතන පෙන්වන්න තියෙනවා lights කියලා. ඉතින් ඒ folder එක පොඩ්ඩක් open කරගෙන ඔයාලට පුළුවන් මේ එකකින් එක ඔයාලට move tool එකකින් move කරගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය වුණා කියනකො එකක් star එකක් අපිට duplicate කරගන්න. ඉතින් duplicate කරගන්න control J press කරාට පස්සේ ඔයාලට duplicate එකක් ගන්න පුළුවන්. පේනවනේ ඔයාලට duplicate කරාට පස්සේ ඕනම ගොඩක් ඉතින් මෙහෙම ඔයාලා text එක හදාගන්නදී ගොඩක් stars පාවිච්චි කරන්න එපා. මොකද පේන්නේ නැතු වෙනවා ඔයාලගේ text එක. මම මෙන්න මේ විදිහට
ස්ටාර්ස් ටික වෙන වෙනම ලස්සනට තියාගන්නවා මගේ ටෙක්ස්ට් එකට අවශ්‍ය වෙන විදිහට. ඉතින් මම මේ සෙක්ෂන් එක මම අයින් කරගත්තා. ඔයාලට දැන් මේක කෙලින්ම වෙන ටෙක්ස්ට් මේකට අරන් යන්න ඕන කියලා හිතනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ෆයිල් ගිහිල්ලා ඔයාලගේ මෙතන මම සිලෙක්ට් කරගන්නවා වෙන ෆොටෝ එකක් ඉමේජ් එකක්. ඉතින් මම නිකන් ඉමේජ් එකක් ඔයාලට පෙන්නන්න. දැනට මම මෙන්න මේ ඉමේජ් එක ඕපන් කරගන්නවා වෙනම. මේ ඉමේජ් එකට තමයි මම දාන්නේ PNG එකක් විදියට. ඉතින් ඉස්සෙල්ලාම හරි දාපු ස්ටාර්ස් ටික පොඩ්ඩක් ඕෆ් කරමු. ඊට පස්සේ අපි පල්ලෙහා ලේයර් එක සිලෙක්ට් කරලා 3D ටෙක්ස්ට් එක තියෙනවනේ. ඊටින් Ctrl J ප්‍රෙස් කරලා කොපි එකක් ගන්න. මේක අපිට ඔරිජිනල් ෆෝල්ඩර් එකේ ඕනේ අනිවාර්යෙන් නැවත කස්ටමයිස් කරගන්න ඕනත්. ඉතින් ඒක නිසා මේ කොපි ලේයර් එක convert to smart object කියන එක දෙනවා. එතකොට අපේ ලේයර් එක අපිට easily move කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් easily move කරගන්න පුළුවන්. කිසිම බරක් මේකක් නැහැ. මොකද අපි ඔරිජිනල් එක සාමාන්‍ය move කරන්න ගත්තොත් එහෙම ගොඩක් අපිට බරක් වගේ දැනෙනවා. ඒ කියන්නේ එහා මෙහා කරද්දී. හැබැයි මේක අපිට ඕනම විදිහකට move කරගන්න පුළුවන්. පේනවනේ. ඉතින් ඔයාලා ඒක try කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙනවා කොහොමද මේක move කරද්දී ඔයාලට smooth එකේ move කරගන්න පුළුවන්. තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් Ctrl J press කරලා තව layer එකක් කරන් මම ඒක පොඩ්ඩක් උඩින් තියා ගන්නවා. ඔයාලට මේ screen එකේ තියෙන විදිහට ඔයාලත් කරලා බලන්න. ඉතින් ඊට පස්සේ මේ තියෙන tool එකෙන් ඔයාලට පේන විදිහට smooth එකේ ඔයාලට මෙයා කරගන්න පුළුවන්. ඉතින් දැන් මම ඒක move කරගන්නවා මගේ අර මම කලින් image එකක් open කරගත්තා. ඉතින් මේ image එකට මම මේක drag and drop කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක පොඩ්ඩක් ලොකුයි. ඉතින් අපි Ctrl T press කරලා මේක resize කරගෙන ඔයාලට පෙන්නනවා. මේ තියෙන්නේ මගේ text එක PNG එකක් විදිහට ඕනම image එකකට drag and drop කරලා දාගන්න විදිහ. ඉතින් මේ තියෙන්නේ මම පොඩ්ඩක් ගෂන් blur එක add කරගන්න ඊට පස්සේ background එකට ඔයාලට text එක හොඳටම පේන්න. ඉතින් අද එපිසෝඩ් එක මෙතනින් ඉවරයි. ඉතින් මේ එපිසෝඩ් එක ගැන මොකද ඔයාලා හිතන්නේ? ඉතින් ඔයාලා මේ එපිසෝඩ් එක ගැන හිතන සහ මේ එපිසෝඩ් එක ගැන ප්‍රශ්න පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝට ලයික් එකක් දාලා මාත් ෆලෝ කරන්න තියාගන්න. ඉස්සරහ එපිසෝඩ් වලදී කට්ටියම හම්බෙමු.